ඔයාලා සෙට් වෙලා ඉන්නේ මගේ channel එකෙන් වැටෙන 11 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද ගෙනාවේ ගේනවාමයි කියලා කලින් වීඩියෝස් වලත් මම දැනින් කිව්වා. වීඩියෝ වල මැදදී කිව්වා. අද ගෙනාවා රොයල් මෝල් එකෙන් කෑම එකක්. කට්ටියට මම කිව්වනේ ගේනවාමයි කියලා. ඔන්න ඉතින් කට්ටියට දුන්න පොරොන්දු ඒ විදිහට ඉෂ්ට කරන්න ගෙනලා දිනවා රොයල් මෝල් එකෙන්. රොයල් මෝල් එකෙන් ගෙනාවා මචං චිකන් චයිනීස් පැක් එකක්. මේකේ ප්‍රයිස් ගත්තොත් මචං මේ මොහොතේ බොක්ස් එක ඇවිල්ලා තිනවා. මේකේ ප්‍රයිස් ගත්තොත් මචං මේකුණ රුපියල් 1020ක්. බිල් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කොහම තමයි ඇවිල්ලා තින්නේ. බොක්ස් එකේ හොඳට සුවඳට තියෙනවා. රොයල් මෝල් ගැන ඉතින් දන්නවනේ කොහෙද තියෙන්නේ කියලා. මීඩියම් ගොපල්ව මාවත කැන්ඩි සුවඳ තියෙනවා. චිකන් ඩෙවල් එකේ සුවඳ මචං වෙනම එනවා. බොක්ස් එක අරින්නත් කලින් සුවඳ මේක තමයි මචං චයිනීස් පැක් එක කියන්නේ. කාලා තියෙන කට්ටිය දන්න රොයල් මෝල් එකේ චයිනීස් පැක් එක මොකක්ද කියලා. මේවා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අපි මේක එළියට ගමු. බොක්ස් එක තියෙද්දිම කොහොම හතර කට් කරලා අද බොන්න නම් කෝල් මොකුත් නෑ. රෑ වුණ හින්දා රෑනේ රෙකෝඩ් කරන්නේ මේ වීඩියෝ එක. හොඳ හොට් ටෝඩයක් තියෙන්නේ. මේ තමයි මචං රයිස් එක චයිනීස් පැක් එක ඇවිල්ලා තියෙන්නේ. මචං චිකන් ඩෙවල් දීලා තියෙනවා. තම්බපු බිත්තරයක් දීලා තියෙනවා. චිලි පේස්ට් දීලා තියෙනවා. හොඳ චොප්ස් එකක් දීලා තියෙනවා. මිනිස්සු හොඳ රැඩ්ඩලා හොඳ පෙනුමට රයිස් එක තියෙනවා. සුවඳ නම් මචං කියන්න වචනයක් නැහැ. හොඳ ප්‍රියමනාපෙට නීට් එකට දීලා තියෙනවා රයිස් එක. ඔහොම තමයි ඉතින් රයිස් එක ඇවිල්ලා තියෙන්නේ. මම මේක ක්ලෝස් අප් ලුක් එක වීඩියෝ එකට ඇටච් කරන්නම්. ඔහොම තමයි මචං ඉතින් රයිස් එක ඇවිල්ලා තියෙන්නේ. බලමු ටේස්ට් එක. චිකන් ඩෙවල් එකත් චිකන් ඩෙවල් එක තමයි මෙතන ආසම. චිකන් ඩෙවල් වෙනම ගන්නක් තියෙනවා එතන. වෙනම සීන් එකක්. මම පේරාදෙනියේ තියෙන්නේ. ඩීඑම් ගෝපල්වමාවටේ. මෙතන ඔක්කොම තියෙනවා මචං. ෆුඩ් සිටියයි බාර් එකයි ෆුඩ් කෝට් එකයි ජිම් එකයි ඔක්කොම එක තැන තියෙන්නේ ෆුල්. ආයෙ ඉතින් ඔක්කොම ඕන් දේවල් තියෙනවා. කාලා බීලා ඔක්කොම කරන් පේස්ට්‍රි ෂොප් එකක් තියෙනවා. ඉතින් ඕන් ටී එකක් වගේ ගහනවා නම් පේස්ට්‍රි ෂොප් එකට යන්න පුළුවන්. චිකන් ඩෙවල් එකේ සුවඳ නම් මට අල්ලලා ගියා. කැරට් අපි නෝමල් කරක් කාලා ඉමු. බාස්මති හාලා හොඳයි. ටේස්ට් එක හොඳයි. මේ මචං මෙතන කියන්න ඕනේ ගොඩක් ක්‍රවුඩ් එක දැන් තැනක් ඕඩර් හිටන් දෙන්න සමහර වෙලාවට එහෙම වෙලා යනවා. නම්බරින් කරලා තමයි දෙන්නේ ඕඩරේ. ෆුල් නීට් පිරිසිදු සුපිරි චෙප්ලා සෙට් එකක් ඉන්න සුපිරි ස්ටාෆ් එකක් ඉන්න තැන. පොඩි ගාගෙන යන්නේ තැන. අපි චිකන් කැල්ලකුත් අනාගෙන චොප් සිටිකුත් දාන් චිලි පේස්ට් ටිකුත් දාන් තඹපු විතරක් තියෙනවා. බලමු කාලා. අමාරු. මට බිත්තරේ තල්ලලා ගියා. චිකන් ඩෙවල් එක තල්ලලා ගියා.
චොප්සි බොන්චි සුපිරි රැඩ්ඩා තියනවා කැරට් එහෙම. එළවලු ජාති ගොඩක් ඇඩ් වෙලා තියෙනවා. බොන්චි වල මං හරි ආසයි. එයාලටම හැදිච්ච බ්‍රෑන්ඩ් එකක් සහ එයාලටම හැදිච්ච යුනික් ටේස්ට් එකක් තියෙන්නේ. චිකන් එහෙම හොඳට ඇඩ් වෙලා තියෙනවා. ප්‍රයිස් එකට පාඩු නෑ. ඔයාලට පාටි එකට වගේ කැම ටිකක් ඕඩර් කරනවා නම් ඩෙවල් චිකන් එහෙම මොනවා අයිටම් වගේක් ගන්නවා නම් කට්ටිය පාටියක් තියෙනවා. සුපිරි තැනක් තමයි රොයල් මෝල් එක. නුඹර වටපිටාවේ ඉතින් දන්නේ නැති කෙනෙක් නෑ එතන. විතර කැල්ලක් කනවා. ඔක්සිඩියක් දාන්න. සුපිරි බා. රයිස් එකත් එක්ක හොඳට මික්ස් වෙලා එද්දි චිකන් ලොකු වැලි 4-5ම දාලා තිබ්බේ. 1020ට පාඩු නෑ. බිත්තරේකුත් දීලා හොඳට සුපිරි එග් එකක් දීලා චොප්සියකුයි චිලි පේස්ට්ුයි කියන්නේ නවසිය 3-18 විලියම් ගොපල්ලෝ මාවත කැන්ඩි කොත්තු ෆ්‍රයිඩ් රයිස් නාසි ගුරාම් චයිනීස් පැක් ආප්ප සෝඩිස් දෝසෙ පරාට ඕන දෙයක් තියෙනවා. සෝඩිස් එකක් වුණත් මම දැන් අර අතට ගත්තම ප්‍රියමනාපව කන්න පුළුවන් හොඳට මම හතට ඇඩ් වෙන දේවල් ඇඩ් වෙලා රයිස් එක එහෙම ටේස්ට් එකක් තියෙනවද කියන්න ඕනේ නැහැ නේ ඔයාලට. එතන අනිත් ඒවා ගැන ෂෝට් වීඩියෝ ටික නැගලම යනවා මේ. ඊවා වගේම ෂෝට් වීඩියෝ එක දිගට දාන ගමන් තියෙන්නේ. සැරත් ගාන මචං ඈ. බත් එක හොඳට වැදිලා තියෙනවා. සමාදන් වල රයිස් වල විනිය වේලිලා වගේ තියෙන්නේ. මෙතන එහෙම නැහැ. කොයි වෙලෙත් ෆ්‍රෙෂ් එකට සුපිරියට චිකන් ඩෙවල් එකට ලකුණු 10න් 10ක් දෙන්න පුළුවන්. මොකද හොඳට ජූසි ගතියට ඩෙවල් එකක් විදියට තියෙනවා මචං. බිත්තර ටිකක් එහෙම කඩා පිළි පෙස්ට් එකක් එහෙම දාන් කද්දි වෙනම සීන් එකක් තියෙන්නේ. කලින් වීඩියෝ එක කොහමද ෆුල් චිකන් එක ඒකත් මරුනේ. ඔතන බොන්න තමයි රයිස් එකට හරි.
චිකන් චිලි පේස්ට් සහ සමානව මම ආසයි චොප්සියටත් ඕනම රයිස් එක තියෙනවා චොප්සියක් තියෙන්න ඕන ඒ බොක්ස් එක දැක්කම තේරෙනවා ගායිස් අර මේක නම් টොප් ක්ලාස් එකේ රයිස් එකක් තමයි කියලා ග්‍රීන් කලර් එක රොයල් මෝල් කියලා ගහලා ඒ වගේ තැන්වල වැඩ නීට් සහ ඒකයි ඒ වගේ තැන්වල ඉච්චර බිස්නස් එකක් ගහන්නේ චිකන් මේ ඩෙවල් එකේ කලර් එක කොහොමද චිකන් ඩෙවල් එක නිකන් බ්ලැක් වලට හුරු කලර් එකක් තමයි තියෙන්නේ ඒක ඒ විදිහටම අවිල්ලා තියෙනවා බත් ඇටයක්වත් ඉතුරු කරන්න හොඳ නැහැ කෑම කවදාවත් දන්නවද මෙයාගේ චිකන් කොත්තුවට මං හරිම ආසයි මෙතන කෑම try කරලා බලන්න කට්ටිය චිකන් ඩෙවල් එක වගේමයි ෆිෂ් ඩෙවල් එකත් টොප් කාලා දින ඉඳ කියන්නේ පට්ට රහයි පෝෂණයත් රුපියල් 1020ට පාඩු නෑ නේ මචං මෙච්චර දීලා මෙනු එකත් හොඳයි එතන අන්තිම චිකන් කෑල්ල චිකන් එක හොඳ ෆ්‍රෙෂ් එකක් තියෙනවා ලෙවල් එක හොඳට ගානට මේ වෙලා චොප්සියටත් වරදම්ම නැහැ කියන්නේ චොප්සිය මරු
මේකේ තියෙන ටේස්ට් එකට සුවඳට බං බත් ඇටයක් වගේ ඉතුරු ගන්න දෙන්නේ නැහැ. රයිස් එකට බාස්මති හාල්ට මචං හොඳට කැරට් ලීක්ස් විතර හොඳට මික්ස් වෙලා දිනවා. මරු බඩගින්න කරන වෙලාවට මරු වීඩියෝ බලන සබස්ක්‍රයිබ් කරන ඔක්කොටම thank you සුපිරියටම නැගලා යනවා වැඩේ. total views 20k ඇදලා තියෙන්නේ. short video ටිකේම සුපිරියට දුවනවා. මම ගියාම මගේ channel එකට උදව් කරන ළඟම හොඳම යාළුවා ඉන්නේ. පොරගේ නම මම description එකේ හැමදාම mention කරලා දානවනේ. පොරත් එක පොඩි plan එකක් දෙනවා food blog එකක් ගහන්න. වීඩියෝ එකේ ඉන්නේ මං විතරයි. පොර වීඩියෝ එක කරලා දෙන්නම් කිව්වා. පොර නම් පොඩ්ඩක් ලැජ්ජයි වීඩියෝ එකට එයිද දන්නේ නැහැ. අමිනේදී ඕන් දෙකට උදව් කරනවා channel එකේ. ටග් ගාලා ආවම මේ වැඩේ වෙන්න ඕන විදිය ඔක්කොම ඉතින් පිටිපස්සින් නම් බලනවා. පොඩ්ඩක් respect කරන්න බෑ මුලින්ම ඉතින්. food blog එකක් වැඩේ කියලා තමයි මෙයා වීඩියෝ අවසානට කියන්නේ හිටියේ. ඒක තමයි ඔය කිව්වේ. බඩු ඉවරයි. තව බත් ඇටයක් තිබ්බා. බඩේ සුපිරියටම බිලුණා මචං. ඊළඟ වීඩියෝ එකේ මොකක්ද ඕන? ඊළඟට ගෙලින්ම vlog එක වැඩෙන්න ඉඳී දිනනවා නැත්නම් අතරමැද වීඩියෝ එකකුත් වැටෙයි. බලමු නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අර මේ වැඩ වලට ඉර වුණත් ෂෝට් වීඩියෝ ටික හරි දාලා channel එකේ peak එකේ දිහා යනවා. පොරොන්දු වෙලා තියෙන්නේ. එල්ල කිරියේ නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න, share කරන්න, description එකේ තියෙන FB TikTok ඔක්කොම follow කරලා යන්න, like කරන්න, repost කරන්න වීඩියෝ TikTok එකේ. set වෙලා ඉන්න දිගටම යාළුවෝ ඔක්කොම එකෙන් ආදරෙයි
බයි ජය වේවා.